ආයුබෝවන් හැම දිනාටම අදත් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ මගේ YouTube channel එකට Decode Lab Trading. අපි හැමදාම කරන්නේ Ethereum crypto market එකේ කොහොමද අපි resistance and support levels අඳුනගෙන ඒ levels වලට trading opportunities බලන්නේ කියලා. අද අපි එකතු වෙන්නේ දෙසැම්බර් 19 වෙනිදා. කොහොමද අපි අපේ support and resistance වලට market එක වැඩ කරේ කියලා කතා කරන්න. ඔයාලා දන්නවා මම කලින් වීඩියෝස් ඔයාලා බලලා නැත්නම් ගිහිල්ලා බලන්න. මම හැම වෙලාවෙම මගේ levels අඳින්නේ 4 hour time frame එකේ. ඔයාලා දැකලා තියෙනවා අපි මේ ඉන්නේ මෙන්න මේ time frame එකේ. ඒතකොට මේ time frame එකට අදාළ විදියට මම lines හදලා තියෙන්නේ 4 hour එකේ. මම මේ ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඔයාලට කොහොමද මේ lines ටික ඇඳගන්නේ? අපි අලුතෙන් කොහොමද සමහරලාවට resistance or support level එකක් ඇතුණට පස්සේ ඒ levels වලට අලුතෙන් line එකක් ඇඳ ගන්නවා. සමහර අවස්ථාවල අපි already මාකට් එක කලින් තිබ්බ රෙසිස්ටන්ස් සපෝට් ලෙවල් එකට රියැක්ට් කරා කියලා අපි දැනගත්තා නම් අපි අලුතෙන් සපෝට් and රෙසිස්ටන්ස් ලෙවල් අඳින්න යන්නේ නැහැ. මේ ගැන මම වෙනම ලොකු වීඩියෝ එකක් කරන්නම්. ඒකට පොඩි වෙලාවක් යන වීඩියෝ එකක්. අද අපි කතා කරමු දෙසැම්බර් 19 වෙනිදා කොහොමද අපි අපේ ට්‍රේඩ්ස් ටික ගත්තේ, මේක ප්‍රොෆිට් වුණ දවසක්ද ලොස් වුණ දවසක්ද කියලා. වීඩියෝ එක ඉවරනකම් මාත් එක්ක ඉන්න. මම ඔයාලට පැහැදිලි කරන්නම් කොහොමද දවස ගියේ කියලා. ඔයාලට පේනවා කලින් දවසේ මම දෙසැම්බර් 18 වෙනිදා වල වීඩියෝ එක බැලුවා නම් ඔයාලා දන්නවා මේ තියෙන කලින් දවසේ මම ගත්ත ට්‍රේඩ් එකක් අන්තිමටම ලොස් වුණා. ඒකත් එක්කම දෙසැම්බර් 19 පටන් ගත්තා. ඉතින් මම බලන් හිටියා. ඔයාලට මම පොඩ්ඩක් කැන්ඩල්ස් ටික ලොක් කරලා පෙන්නන්නම්. එතකොට ලේසි ඔයාලට තේරුම් ගන්න. මේ අන්තිමටම ගියපු මූව් එක මෙන්න මෙතනදී මම ගත්ත පල්ලෙහාට ට්‍රේඩ් එකක්. ඒ ට්‍රේඩ් එක ලොස් වුණා. ඒත් එක්ක මම බලන් හිටියා මේ මෙතනින් මේ ඔයාලට පේනවා මෙන්න මේ කැන්ඩල් එක. මෙන්න මේකම පොඩ්ඩකට අයින් කරොත් එහෙම හිතන්නේ නැතුව මෙන්න මේ කැන්ඩල් එකෙන් උඩට දුන්න මූව් එක මෙතනින් ආය පල්ලෙහාට මේ bearish කැන්ඩල් එකෙන් කැඩුවා. කැඩුවට ඔයාලට පේනවා ඒ අත්‍තරම ඒ එතනින් මගේ එන්ට්‍රි එකක් තිබුණා. ඒ එන්ට්‍රිය ගත්තේ නැහැ. ඔයාලට පේනවා මාකට් එක එතනට ආවේ නැහැ මේ ලෙවල් එක ටච් වෙන කලින්. ඉතින් ඒක නිසා තමයි මේ ට්‍රේඩ් එක ගන්න මට බැරි වුණේ. ඉතින් මේකත් එක්ක මම බලන් හිටියා මෙන්න මේ ලෙවල් එකට. මේකත් ඇවිල්ලා ඔයාලට පේනවා සපෝට් ලෙවල් එකක්. මේ සපෝට් ලෙවල් එකට කොහොමද මාකට් එක රියැක්ට් කරන්න කියලා තමයි බලන් හිටියේ. එතකොට ඉස්සල්ලා මාකට් එකෙන් එළියට ගියපු මූව් එක දුන්න කැන්ඩල් එක මේක. මේ කැන්ඩල් එකේ ඕපන් එක කිසිම කැන්ඩල් එකකින් කැඩුවේ නැහැ. එතකොට අපි ගන්නෙ මාකට් එක මේ ලෙවල් එකට රෙස්පෙක්ට් කරේ නැහැ කියලා. ඊට පස්සේ මාකට් එක එහෙමම දුන්න මූව් එකක් පල්ලෙහාට. ඔයාලට පේන ලොකු මූව් එකක්. ඔයාලා බලනවා ඇති මෙතනින් මම ලයින් එකක් ඇදලා තිනවා කියලා. මෙතන මම ඇදලා තිනවා හොඳ සපෝට් ලෙවල් එකක්. මේ සපෝට් ලෙවල් එක මෙතන ඇඳට ඇත්තටම අපිට ඒ වෙලාවේ ට්‍රේඩ් එකක් ගන්න බෑ. මොකද මේ සපෝට් ලෙවල් එක ඇඳේ පස්සේ. මේ සපෝට් ලෙවල් එක ඇඳේ පස්සේ. මේක තමයි මම ඔයාලට වීඩියෝ එක පටන් ගන්නකොටම කලින් කිව්වේ. සමහර සපෝට් හෝ රෙසිස්ටන්ස් ලෙවල් අපි අඳින්නේ පස්සේ. මොකද ඔයාලට පේනවා මේ මූව් එක පල්ලෙහාට ඇවිල්ලා ආයෙ ලොකු මූව් එකක් උඩට දුන්නා. ඒක පස්සේ තමයි අඳුරගත්තේ අපි මේ සපෝට් ලෙවල් එකක් මෙතන හැදුවයි. ඒක අනාගතයට අපිට අවශ්‍ය නිසා තමයි ඇදලා තින්නේ. මෙතනින් අපිට ට්‍රේඩින් ඔපචුනිටි එකක් ඔයාලා වෙනවා. මෙතනින් මෙහෙම උඩට ගියපු රූම් එක අල්ලගන්න මොකක් හරි ක්‍රමයක් තිබ්බනම් අපි අල්ලගන්න තිබ්බා. හැබැයි එහෙම කරන්න බෑ. ඒක අපේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එකට අහුන් නැති ලෙවල් එකක්. මේක පස්සේ අඳපු ලෙවල් එකක්. ඒ නිසා මේ ලෙවල් එක ගණන් ගන්න එපා ඔයාලා. එතකොට අපි බලන් ඉන්නේ තාමත් අපේ ලෙවල් එක. ඒ කියන්නේ අපේ අන්තිම සපෝට් ලෙවල් එක මෙන්න මේක. මේ ලෙවල් එකෙන් පල්ලෙහාට මූව් එකක් දීලා ආයි මේ ලෙවල් උඩට ට්‍රේඩ් එකක් දුන්නා නම් අපි එන්නේ වෙලාවට ට්‍රේඩ් එකට එකතු වෙනවා. ඒක තමයි හරියටම උනේ. ඔයාලට පේනවා මෙන්න මේ පල්ලෙහාට අඳුන bearish candle එකෙන් මාකට් එක පල්ලෙහාට ගියා. මෙතන ඕපන් එක මේ ඕපන් එක කවුරුත් කැඩුවේ නැහැ. ඊට පස්සේ මේකේ low එක ඔයාලට පේනවා මේ හදපු අන්තිමට මේ candle එකෙන් පටන් ගත්තට පස්සේ හදපු low එක ගත්තා මෙන්න මෙතනින් හදපු move එකෙන්. මේ range එක ඇතුලේ අන්තිමටම හදපු move එකෙන් පල්ලෙහාට ගියා මාකට් එක. ආයෙ උඩට ආවිල්ලා ඔයාලට පේනවා මෙතනින් ක්ලෝස් එකක් දුන්නා මේකේ ඕපන් එකට උඩින්. අපි ලස්සනට එන්ටර් වුණා. ඔයාලට පේනවා මෙන්න මේකේ ඕපන් එක ලෙවල් එකෙන් එන්ටර් වුණා. ස්ටොප් ලොස් එක මෙතන ලොකු ට්‍රේඩ් එකක්. හැබැයි ට්‍රේඩ් එක ලොකුයි කියලා කියන්නේ දවස් ගාණක් ගියපු ට්‍රේඩ් එකක්. මොකද මේ රේන්ජ් එක ලොකු නිසා. හැබැයි ඒක අපි ගත්ත ට්‍රේඩ් එකක්. හරියටම මෙන්න මෙතනදී ඔයාලට පේනවා මාකට් එක ඊළඟ ලෙවල් එකට රියැක්ෂන් එකක් දුන්නා. ඒ රියැක්ෂන් එකක් දුන්නත් එක්කම මේ ට්‍රේඩ් එක ඇත්තටම
ඔයාලා තේනවා දන්න මාත් එක්ක ට්‍රේඩ් කරන මගේ වීඩියෝස් කලින් බලලා තියෙනවා නම් මම දවස් ගාණක් යනකම් බලන් ඉන්න බැරි වුණා. මොකද මේ ට්‍රේඩ් එක මම මෙතනට ගිහපු ගමන් මගේ ස්ටොප් ලොස් එක 0ට ගියන නිසා. එතකොට මේ ට්‍රේඩ් එක ඇත්තටම ආයේ මෙතනදී මගේ එන්ට්‍රි පොයින්ට් එක ගත්තා. ඒක නිසා මේ ට්‍රේඩ් එක රන් උනේ නැහැ. ඒත් එක්කම මෙන්න මෙතන ඔයාලට පේනවා මේ එළියට දුන්න අන්තිම මූව් එක. මේ මූව් එක ක්ලෝස් කරා මේ bearish candle එකකින්. මෙතනත් මම ට්‍රේඩ් එකක් ගත්තා. ඒ ට්‍රේඩ් එකේ ඔයාලට පේනවා මම ට්‍රේඩ් එකක් ගත්තා නම් ඕපන් එක තියෙන්නේ මෙතන. මෙතන මගේ ස්ටොප් ලොස් එක 1.5 RR එකක් මම සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා මම යන්නේ. ඒකත් ඔයාලට පේනවා. ඒ ට්‍රේඩ් එකත් මම මෙතන මෙන්ෂන් කරන්න නැති හේතුව මාකට් එක පල්ලෙහාට ගියා. මේ ලෙවල් එකේ වැදුනත් එක්ක මම ස්ටොප් ලොස් එක 0ට කියනවා. නැත්නම් බ්‍රේක් ඉවන් කරනවා. මාකට් එක එතනට ආවා. එතකොට මේ ට්‍රේඩ් එකත් වැලිඩ් උනේ නැහැ. ඊට පස්සේ මාකට් එකෙන් මම බලන් හිටියා මේ ලෙවල් එකට කොහොමද මේ සපෝට් ලෙවල් එකට කොහොමද මාකට් එක රියැක්ට් කරන්නේ. ඔයාලට පේනවා මාකට් එක පල්ලෙහාට ගියා. මේ එළියට හදපු මූව් එක, ඒ කියන්නේ මෙතන ලෝ එකක් හදුවා. මේ ලෝ එක ගත්තා මෙන්න මේ කැන්ඩල් එකෙන්. එතකොට මේක තමයි අපි බලන් ඉන්නේ. මේක ක්ලෝස් කරලා මෙතන ලස්සන බුලිෂ් කැන්ඩල් එකක් හදුවා. ඒකත් එක්කම අපි මාකට් එකට එන්ටර් වුණා. හැබැයි එන්ටර් වුණත් එක්කම ඔයාලට පේනවා ඒ මූව් එක කියන්නේ මගේ එන්ට්‍රි ටික වුණත් එක්කම අනිත් පැත්තට ස්ටොප් ලොස් එකක් කෑවා. ඊට පස්සේ මම බලන් හිටියා හරි ස්ටොප් ලොස් එකක් කෑපුක හරි. ඊට පස්සේ කොහොමද මාකට් එක ආයෙ උඩට එන්නේ කියලා. ඔයාලට පේනවා මෙතන මේ අන්තිමටම හදපු ලෝ එක ගන්න මේ රේන්ජ් එක ඇතුලෙන් හැදුන අන්තිම කැන්ඩල් එක, අන්තිම bearish කැන්ඩල් එක මෙන්න මේ කැන්ඩල්. ඒ කැන්ඩල් එක ලස්සන මෙතනින් මේ bullish කැන්ඩල් එකෙන් ක්ලෝස් කරා. ඒත් එක්ක මාකට් එකට එන්ට්‍රි එකක් මම ගත්තා. ලස්සන එන්ට්‍රි එකක් ප්ලේ වුණා. ඔයාලට පේනවා මාකට් එකට මෙතනින් එන්ටර් වෙලා ලස්සන එන්ට්‍රි එකක් ප්ලේ වෙලා මෙතනදී මම මෙතනට ආවත් එක්කම ඔයාලා දන්නවා මම මගේ ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් කරනවා. ෆ්‍රී ට්‍රේඩ් එකක් දුවන්නේ 2.5 RR ට්‍රේඩ් එකක් මෙතනින් ගත්තා. මට මෙතන ඩොලර් 150ක් ලොස් වුණාට මෙතනින් මම ඩොලර් 300ක් හොයලා ඉවරයි. ඒත් එක්කම මාකට් එක උඩටම ගියා. ඔයාලට පේනවා මෙතන රියැක්ෂන් එක දුන්නා. අපිට මෙතන රෙසිස්ටන්ස් ලෙවල් එකක් නැති නිසා මෙතන ට්‍රේඩ්ස් නැහැ අපිට. ඊට පස්සේ බලන් හිටියා කොහොමද මේ ලෙවල් එකකින් දැන් මාකට් එක උඩට ගියා. ආයෙ මේ ලෙවල් එක ඇතුලේ ක්ලෝස් වෙයිද කියලා. එහෙම වුණේ නැහැ. ඊළඟ ලෙවල් එක වෙනකම්ම ගියා. ඒ ඇවිල්ලා ඔයාලට පේනවා මෙතන තියෙන මේ රෙසිස්ටන්ස් ලෙවල් එක. මාකට් එක මෙතනට ගියා. ගිහිල්ලා ඉවර වෙලා මේල හැදුන ලස්සන bearish candle එකකින් මේ bullish candle එක කැඩුවා. ඒත් එක්ක මේ candle එකෙන් මම entry එක ගත්තා. ලස්සන 1.5 RR trade එකක්. ඒ කියන්නේ ඩොලර් 112.5ක trade එකක් run වුණා. මෙතනට එනකම්ම 2.5 RR එකක් ටාගට් කරාට 1.5 වලදී ක්ලෝස් කරන්න උනා. මොකද මගේ එන්ට්‍රි එකට ආයසරයක් මාකට් එක ආවා 2.5 යන්න කලින්. හැබැයි ඩොලර් 112.5 මේ ට්‍රේඩ් එකෙන් මම ලස්සනට හොයාගත්තා. ඊට පස්සේ මම බලන් හිටියේ ආයේ මාකට් එක වලට පේනවා ඒ රේන්ජ් එක ඒ රෙසිස්ටන්ස් ලෙවල් එකටම රියැක්ට් කරපු හැටි. මෙතනදී මම මාකට් එකට එන්ට්‍රි එකක් ගත්තා. මේ එන්ට්‍රි එක ලොස් එකක් එක්ක මේ වුණා. ඔයාලට බැලුවොත් පේනවා මේ එන්ට්‍රි එක කොහොමද ගත්තේ කියලා. මේ අන්තිමටම එළියට හැදෙන bearish candle එක bullish candle එක ක්ලෝස් කරා මේ bearish candle එකෙන් මේ හැදෙන රතු පාට ලොකු candle එකෙන්. ඒකත් එක්ක මේතරින් මම එන්ට්‍රි එක ගත්තා. මාකට් එක එන්ට්‍රි අරගන්නවත් එක්කම අරගෙන අනිත් පැත්තට වගේ ස්ටොප් ලොස් එකක් කරලා දැම්මා. ඉතින් මේ එන්ට්‍රිය ඩොලර් 150ක් මට එතන ලොස් වුණා. එතකොට සරලව ගත්තොත් මෙතන ඩොලර් 150යි මෙතන ඩොලර් 150යි මෙතන හොදපු 300 ඉවරයි. එතකොට මට ප්‍රොෆිට් එකකට තියෙන්නේ මෙතන ඩොලර් 112.5 විතරයි. ඒ වෙනකොට මට ප්‍රොෆිට් එකකට කියන්නේ ඩේලි අප් එකකට තිබි ඩොලර් 112.5යි. ඊට පස්සේ මම බලන් හිටියා කොහොමද මාකට් එක රියැක්ට් කරන්නේ. හරි මගේ මේක මෙතනින් ගත්තනේ. ඊට පස්සේ මෙතනින් ආය පල්ලෙහාට ක්ලෝස් එකක් දෙනවා නම් මේ ඕපන් එකෙන් පල්ලෙහාට ක්ලෝස් එක දෙන්න ඕනේ. එහෙම උනේ නැහැ. මාකට් එක තවත් උඩට ගිහලා මේ රියැක්ෂන් එක මෙන්න මේ රෙසිස්ටන්ස් ලෙවල් එකට රියැක්ට් කරන්න තමයි පටන් ගත්තේ. ඉතින් මේ රෙසිස්ටන්ස් එකට රියැක්ට් කරනවා නම් මේ මූව් එක දුන්නේ මෙතනින්නේ. එතකොට මේ ඕපන් එකෙන් පල්ලෙහාට තමයි මම ට්‍රේඩ් එක ගන්න ඕන. හැබැයි ඒ ට්‍රේඩ් එක ගන්න කලින් මාකට් එක මේ ලෙවලට ආයෙසරයක් ආවිලා. කියන්නේ තවත් සපෝට් ලෙවල් එකට රියැක්ට් කරනවා. එතන මේ ලෙවල් එකට පල්ලෙහාන් ගියා නම් ඊළඟට මම බලන්න ඕන මේක කොහෙන්ද පටන් ගත්තේ මෙතනින්. මෙතනින් උඩට ක්ලෝස් කරනවාද කියලා. ඔහොම බලන් හිටියා මම. බලන් ඉන්නකොට ලස්සන දෙයක් වුණා. ඔයාලට පේනවා මේ මූව් එකෙන් පල්ලෙහාට හදපු
ලෝ එක කඩනවා මෙන්න මෙතනින් හදාගත්ත හදලා පටන් ගත්ත ලෝ එකකින්. ඊට පස්සේ මාකට් එක උඩට ආවා. ඒත් එක්කම මම එන්ට්‍රියක් ගත්තා. හැබැයි එන්ට්‍රිය ට්‍රිගර් වුණේ පහුවදා. ඒ නිසා අපිට දෙසැම්බර් 19 වෙනිදාට ඒ ට්‍රේඩ් එක ගන්න බෑ. දෙසැම්බර් 20 වෙනිදා කොහොමද ට්‍රේඩ්ස් ගත්තේ කියලා මම තවත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. එතකොට දෙසැම්බර් 19 වෙනිදා අපි ට්‍රේඩ් අරන් තිනවා 1 2 3 4යි ට්‍රේඩ් ඔක්කොම 4ක්. ට්‍රේඩ් ඔක්කොම 4යි ප්‍රොෆිට් එක ඩොලර් 112.5යි. ඒ කියන්නේ තවත් ප්‍රොෆිටබල් දවසක්. ඉතින් ඔයාලට පේනවා මේ ස්ට්‍රැටජි එකේ තියෙන ස්ට්‍රෙන්ත් එක, පවර් එක අපි මේ ලෙවල්ස් අඳගෙන ෆෝවර් එකේ බලන් හිටියට පාඩු නැහැ. ඩොලර් 112.5ක් අපි නිකන් ඩොලර් 100ක් කියලා හිතුවත් රුපියල් 33000ක් විතර මේ දවස්වල ඩොලර් රේට් එකත් එක්ක. ඉතින් එහෙම බැලුවාම ඔයාලට පේනවා මේ ස්ට්‍රැටජි එක ගොඩාක් සිම්පල්. ඕන කෙනෙක්ට කරන්න පුළුවන් ස්ට්‍රැටජි එකක්. සාමාන්‍ය දැනුමක් විතරයි ඕනේ. එකම දේ ඩිසිප්ලින් එක තියාගෙන ලස්සන ට්‍රේඩ්ස් එක ගන්න ඕනේ. නීතියක් ඇතුලේ ඒ කියන්නේ සරලව මොකක් හරි පොලිසියකින් හරි ආණ්ඩුවකින් හදන නීති පොතක් බලාගෙන ට්‍රේඩ් කරනවා වගේ ට්‍රේඩ් කරන්න විතරයි තියෙන්නේ. ඉමෝෂන්ස් ගාව ගන්න බෑ. ලෙවල්ස් වලට රියැක්ට් කරොත් අපි එන්ටර් වුණා. එන්ටර් වෙන්නේ නැත්නම් එන්ටර් වෙන්නේ නැහැ. මාකට් එක ලස්සන මූව් එකක් දුන්නා දැන් එන්ටර් වෙමු. එහෙම දේවල් අපි කරන්නේ නැහැ. ඉතින් දෙසැම්බර් 19 වෙනිදා ඔහොම තමයි ට්‍රේඩ්ස් ටික අපි ගත්තේ. ඩොලර් 112.5ක් අපි ප්‍රොෆිට් එක හෙව්වා. ඉතින් මේ විදිහටම දෙසැම්බර් 20 වෙනිදා කොහොමද මේ අපේ මාකට් එකේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ලෙවල් වලට අපි ට්‍රේඩ්ස් ගත්තේ එතෙරියම් මාකට් එක අපි ප්‍රොෆිටබල් කරන්න පුළුවන් වුණාද කියලා බලන්න. ඔයාලා හෙටත් මගේ වීඩියෝ එකට එකතු වෙන්න. මගේ channel එක subscribe කරන්න. එහෙනම් දෙසැම්බර් 20 වෙනිදා මේ වගේම එතෙරියම් මාකට් එකේ වීඩියෝ එකක් අරගෙන අපි නැවත හමු වෙමු.